පානදුරා මහා තොරණේ ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරමින් බුද්ධ රශ්මි මාලාවයි එලෙස ඒකාලෝක කරනට ලැබේ. ඊළඟට පානදුරා මහා තොරණේ විදුලි ආලෝක රටා ඒකාලෝක කරන්නටයි සූදානම. ඒ සඳහා මහගේ ගෞරවනීය ආරාධනය විදහා දැක්වෙන පානදුරා මහා තොරණේ විදුලි ආලෝක රටා ඒකාලෝක කරන මොහොත සියලුම දෙනා සප්ත නගා සාදුකාරය පවත්වමු. සාදු සාදු සාදු. සදහවතුනි මඩක් රැළේ සිටින්න ඔබට මේ පානදුරා මහා තොරණේ විශේෂ දර්ශන පෙරදක බලා ගන්න අපි අවස්ථාව ලබා දෙන්නටයි සූදානම් වන්නේ. සෑම විනාඩි 15කට වතාවක්ම ඔබට මේ විශේෂ දර්ශන පෙරදක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා මේ පානදුරා මහා තොරණේ. ඔබේ නෙත් යොමු කර සිටින පානදුරා මහා තොරණයට මා පෙළ සඳහන් කර ආකාරයට පරිවාර කෝඩු 32කින් සමන්විත වුණු කැරකෙන කෝඩු දෙකක් මැදිදු පානදුරා මහා තොරණයි ඔබ මෙලෙස නරඹන්නට සූදානම් වී සිටින ලංකා ඉතිහාසයේ තෙක් මෙතෙක් ඉදු දැවැන්තම දර්ශනීයම මහා තොරණ පානදුරා මහා තොරණයි ඔබ මෙලෙස නරඹමින් සිටින්නේ. සදහවතුනි ලක්ෂ 100කට අධික මුදලක් වේදම් කර තිබෙනවා මේ දැවැන්ත නිර්මාණය ඔබට දැක බලා ගන්නට. ඔබ අද දවසේ මෙතෙන්ට ඇවිල්ලා මේ තොරණ නරඹලා යනවා වගේ නෙමෙයි. මේ තොරණ පිටුපස තිබෙන කතාව ඉතාමත්ම ගැඹුරු කතාවක් තිබෙන්නේ. ඔබට අද දවසේ විනාඩි 10ක් 15ක් ගත කළ මේ තොරණ බලන්න අපේ ලක්ෂ 100කට අධික මුදලක් වේදම් කරලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ තෙක් මෙතෙක් පානදුරා පූර්වවරයේ ඉදිකරේ අලුත්ම නිර්මාණ කිසිම තැනක ඉදු නිර්මාණයක් පානදුරේ ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා නැහැ. පානදුරේ එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය හැමදාම පානදුරේ ඉදිකරේ අලුත් නිර්මාණ දැවැන්ත නිර්මාණ ලෝකයා හමුවට යන නිර්මාණයි පානදුරා පූර්වවරයේ ඉදිකරේ. අප ඕනෑම අභියෝගකට මුහුණ දෙන්න සූදානම් කවුරුන් හෝ කියනවා නම් පානදුරේ මීට කලින් ඉදිකරපු තොරණ ඉදිකරලා තිබෙනවා කියලා. පානදුරේ ඉදිකරේ හැමදාමත් අලුත් නිර්මාණ දැවැන්ත නිර්මාණ ලෝකයා අතරට ගිය නිර්මාණ කියලා අපි ආඩම්බරයෙන් සඳහන් කර සිටිනවා. මේ දර්ශනීය දැවැන්ත මහා තොරණ උස අඩි 82ක් පළල අඩි 92ක් විදුලි බුබුලු 1,70,000කට අධික සංඛ්‍යාවකින් මුළු පානදුරා පූර්වවරයේ කාලෝක වන පානදුරා මහා තොරණයි ඔබ මෙලෙස නරඹමින් සිටින්නේ. රැළේ සිටින්න විදුලි කාර්මික ශිල්පීන් සියලු දේම සූදානම් කර තිබෙනවා ඔබට මේ විශේෂ දර්ශන වාරය දැක බලා ගන්නට අවස්ථාව උදා කර දෙන්න. පානදුරා තොරණ නරඹන්නට පැමිණෙන ඔබට විනාඩි 15කට අපි මේ විශේෂ දර්ශන පෙළ දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන බව මතක් කරමින් සූදානම 2568 වන වෛශාඛ මංගල්‍ය වෙනුවෙන් 67 වන වරට පානදුරා ඉදවනු පානදුරා මහා තොරණේ මේ විශේෂ දර්ශන පෙළ ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන්නට. එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ අභිමානවත් දායකත්වයෙන් 67 වෙනි වතාවට මින් පෙර කිසි දිනක කිසිවෙක් නොදුටු විරෝධ ලෙස ඉදිකළ මේ සුවිසල් දර්ශනීය විසක් තොරණ දැක්වෙන පරිදි
උදේනි නුවර සිට බරණැස් නුවරට පැමිණ බුත්තිල පඬිතුමා වෙතින් වීණා වාදන ශිල්පය උගත් මූසිල තම ගුරුතුමාගේ ආධාරයෙන්ම රජවාසල සේවයට බැඳී තම ගුරු හා සමාන වැටුප් ඉල්ලීම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත වනගත වූ බුත්තිල ඇදුරුදුගේ සහායට පැමිණි සක්‍ර දේවේන්ද්‍රයාණන් ජයග්‍රහණය සඳහා උපදෙස් දී විශේෂිත වූ යම් ගුලි තුනක් එතුමා අතර ලබා දුන් හැටි ඔය පින්වතුන් දුටුව නේද? ඒ වගේම තමයි පින්වතුනි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ නිසා 2024 ලෝකයේ මෙතෙක් ඉදි වූ තොරණ අතරින් උසින් හා පළලින් මෙන්ම විදුලි කුකුළු සංඛ්‍යාවෙන් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තා පොතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහවත් සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කුමක්ද සිද්ධ වෙන්නේ යන්නේ? බුද්ධිල පඬිතුමා අප තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාණන් දුන් ගුලි තුනනේ. අන්න එතුමාගේ වීසි කරනු ලැබුවා උඩුගුවනට. අර මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත්ත්වින් දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්වවිද්‍යාලයක තොරණේ වටේට තියෙන බලාපොරොත්තුෙන් කවුද අර මතුවෙන්නේ? දිව්‍ය සලකලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුච්චය නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පානදුරේ වෙසක් තොරණ ඉදිරිපිටද? එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා නැහැ. බලන්න ඕනර මල්ලිසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල්වල සුවඳ? මේ බලන්න පින්වතුනි දෙවිවරු සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොනතරම් පින්වන්තද? මොකක්ද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දෙවියනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරම්බල? ඔව් සිද්ධ වෙනවා. හැබැයි ඒ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්වතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතක නොආති ඒ විද මේ වගේ දේවල්. අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් ඉදිවෙන මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සචින් ලක්ෂා. ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත් අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරාර්ය. මේ පාර්ශව තුන එක්ුණාම අපේ ලංකාව බබලවන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවම. ලංකාවේ එතෙක් මෙතෙක් ඉදු දැවැන්ත නිර්මාණය පානදුරා මහා තොරණ ඇරඹූ ඔබ මේ තොරණ චිත්‍ර නිර්මාණ ශිල්පියාටත් ඒ වගේම විදුලි ආරෝහක ශිල්පියාටත් පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපතිතුමන් මහේෂ් ප්‍රනාන්දු මැතිතුමන්ටත් ගරු ලේකම් සංජීව රසාංග මැතිතුමන්ටත් ඒ සියලුම නිලධාරී මණ්ඩලයටත් කාරක සභිකයන්ටත් මෙවැනි දැවැන්ත නිර්මාණයක් ලබන වර්ෂයේත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන කියලා සියලු දෙනාම සබ්දයක ආසාදුකාරයක් පවත්වමු. සාදු සාදු.